හැපි හෝම් චැනල් එක බලන ආදරණීය සිතැත්තු සියලු දෙනාටම විශ්වයේ ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබෙන ලස්සන දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දවස පටන් ගන්නකොටම ලස්සන පහන් දැල්ලක් දැල්ලලා ඒ වගේම තමයි දවසම ලස්සනට පහන් දැල්ල වගේ ලෙල දිදී ඉන්න. ඉතින් අපි තේ එකක් හදනකොට ඉස්සෙල්ලම තෝරගන්න ඕනේ අපිට සුදුසු මග් එකක් එහෙම නැත්නම් පීරිසි කෝප්පයක් ඔය මොකක් හරි කමන්නේ ඔය කියන නමකින් තෝරගන්න ඕනේ. හැබැයි ඒක ගොඩාක් පිරිසිදු වෙන්න ඕනේ අපි තේ බොන මග් එක. ගොඩාක් පිරිසිදු වෙන්න ඕනේ කියන්නේ අලුත් එකක් නෙවෙයි. පිරිසිදු වෙන්න ඕනේ. මම මේවා කියන්නේ අපේ ගෙදරට කවුරු හරි ආවම තේ එකක් දෙනවනේ. ඒ තේ එකක් දෙනකොට පරණ වුණාට කමන්නේ පුළුවන් තරම් උපරිමයෙන්ම පිරිසිදු කප් එකක තේ එකක් දෙන්න ඕනේ දෙන කෙනාට. ඊට පස්සේ මේ කප් එක හොඳින් සෝදලා පුළුවන් නම් අපි තේ එක හදන වතුර ටිකක් රත් කරනව නේද? අන්නේ උණු වතුරෙන් කප් එක සම්පූර්ණයෙන්ම සෝදන්න. ඒ කියන්නේ මම ඔය කතන්දර කියන්නේ අපි ගෙදරට කවුරු හරි අමුත් එක්ක ආවොත් එහෙම අන්නේ විදිහට තමයි අපි තේ එකක් පිළිගන්නන්න ඕනේ. මොකද අපි තේ එක හදලා අමුත්තා ඉන්න තැනකට යනකොට සමහර විට තේ එක නිමෙනවා. සමහර අය කැමති නෑ නිමිච්ච තේ බොන්න. අන්න ඒක නිසා අපි ගෙදරට කවුරු හරි ආවන් පස්සේ පුළුවන් නම් හොඳයි අපි අර රත් කරන උණු වතුරෙන්ම අපි යාලට දෙන කෝප්පේ හොඳට සෝදන්න. එතකොට කෝප්පේ හොඳට රස්නේ වෙනවා. එයා තේ එක බොනකොට අනික අර හදිස්සියේ හරි සමහර වෙලාවට ඔය කප්වල එනව නේද පුංචි ස්මෙල් එකක්. ඒක වුණත් නැති වෙනවා හොඳට උණු වතුරෙන් සෝදලා ගත්තාම. ඔන්න මම මේ පුංචි දැනුවත් කිරීමක් කළා ඉතින්. රස තේ එකක් ඕනේ නම් අපි කෙටල් එකේ අර පරණ වතුර තියෙනව නේද ඉස්සෙල්ලා තේ හදන්න. අන්න ඒ වතුර ටික මල් පැලයකට හරි දාලා ඒක ප්‍රයෝජනයකට ගන්න. නැවත රත් කරලා ගන්නත් එපා. මගේ දවස අද ඔන්න ඔය විදිහට පටන් ගත්තා. අදත් ඉතින් මම ඔන්න පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. මේ දවස්වල උදේ පාන්දර නැගිටිනවා. ඉතින් මට පුළුවන් විදිහට ඔන්න ඔය විදිහට පුංචි දේවල් මගේ කැමරාවට අහු කරගන්නවා. ඒවත් ඉතින් ඔයාලා එක්ක බෙදා ගන්නවා. කීප දෙනෙක් ඉන්නවනේ මගේ වීඩියෝස් බලන්න. බලාගෙන හැමදාම බලන්න කීප දෙනෙක් ඉන්නවා. ඒක නිසා ඔන්න අදත් පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. තේ එකේම හදාගෙන අද දවස හොඳයි නම් හොඳට අවුව එහෙම වැටිලා තියෙන දවසක් නම් ඔන්න මම කරන්නේ මෙන්න මෙහෙම එළියට ගිහිල්ලා මේ සීරුවේ තේ එක බොනවා. හැම තිස්සෙම මම මේ මගේ මල් ගස් පෙන්නනවනේ. ඔය මගෙත් එක්ක කතා කරන මගේ යාළුවෙක් ඉන්නවා. එයා කියනවා එයාලා ගෙදරින් එළියට ගියාට පස්සේ ඔය නෑදෑයෝ අහල පහල අය ඇවිල්ලා මල් අතු කඩාගෙන යනවලු හොරේ. සමහර දවස්වලට එයා එළියට ගිහින් ගෙදර එනකොට සම්පූර්ණයෙන්ම මල් ගස් පිටින් නිකන් ගලවලා දාලා තියනවලු. ඉතින් හරිම දුකින් එයා ඒ ගැන මාත් එක්ක කතා කළා. මල් අත්තක් දෙකක් කඩාගත්තට ඉතින් කමක් නෑ නේද? සමහර අයට ඉතින් මල් ගන්න සල්ලිත් නෑනේ. ඒක නිසා සමහර වෙලාවට අපේ වතුවල තියෙන මල් එයාලගේ වත්තේ නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා ආසාවට හොරකමකට නෙමෙයි. ඉතින් ආසාවට එහෙම දෙයක් කරාට ඒවා ලොකුවට හිතන්න හොඳ නැහැ. හැබැයි ඉතින් මල් අත්තක් දෙකක් කඩාගෙන යන්නේ නැතුව හදලා තියෙන ඒවා එහෙම ඕනෙකමෙන් විනාශ කරන එක නම් හොඳ වැඩක් නෙමෙයි. ඔන්න ඔයාලත් අනුන්ගේ වතුවල හොරෙන් මල් අතු කඩනවා නම් විනාශ කරන්න නැති වෙන්න නොදැනෙන්න කඩාගෙන යන්න. මං ඉතින් පුංචි විහිළුවක් කළේ. ඒ වුණාට ඉතින් තව කෙනෙක් ආසාවෙන් ලස්සනට හදලා තියෙන දේවල් හොරෙන් අරගෙන යන්නේ නැතුව ඉල්ලගත්තා නම් ඒක ගොඩක් වටිනවා.
ඔන්න ඉතින් සිසියත් ඇවිල්ලා ඔන්න බලන්නකෝ ඕපදූප හොයන විදිය. අපේ සිසිටත් ඕන නැති දෙයක් නැහැ. සිසි තමයි අපේ ගෙදර වැඩියෙන්ම ඕපදූප හොයන එක්කෙනා. මගේ යාළුවෝ කීප දෙනෙක්ම මේ බෝතල් මල් මගෙන් ඉල්ලගත්තා. හොරකම් කරන්න එයාලට අපේ ගෙදරට එන්න දුර වැඩි. ඉතින් මට කියනවා ටවුන් එක පැත්තේ යනවනම් මෙන්න මේ බෝතල් මල් අතු ටිකක් ගෙනත් දෙන්න කියලා. කීප දෙනෙකුටම මම ගෙනහින්ලා නම් දුන්නා. හැබැයි කාටවත් තාම මල් ගහක් හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා නම් මම දන්නේ නැහැ. මම ඉතින් වීඩියෝස් කරන ගමන් පුංචි විහිළුත් කරනවා. මොකද ඉතින් hina වෙලා ඉන්නකොට ඇඟේ ලේ ටිකක් පිසිදු වෙනවානේ. මම දැක්කා එක්කෙනෙක් කමෙන්ට් එකකුත් දාලා තියෙනවා. අක්කගේ වීඩියෝ බලනකොට මට තනියෙන් hina යනවා කියලා. කමෙන්ට් එක දැකලා මටත් hina ගියා ඇත්තටම. ඔන්න ඉතින් තේක බිබි ටිකක් මගේ මිදුලේ සිරි නරඹලා ඔයාලටත් hina වෙන්න දේවල් කියලා ඊළඟට මේ ලෑස්ති වෙන්නේ. අද මට හිතුණා රතුහාල් බත් ටිකක් උයලා ඒ වගේම ඒකට හරියන්න සම්බලයක් හදාගන්න ඕනේ කියලා. දෙහි ටිකක් එහෙම දාලා රසට සම්බලයක් හදාගන්න. ඉතින් ඔන්න දැන් මේ විදිහට බත් ටික ලිපේ තිබ්බා. ඊට පස්සේ හිමින් සීරිවේ ලෑස්ති වෙන්නේ සම්බලේ හදන්න. සම්බලේ හදන්න ඉතින් පොල් ගානේ වයි ඕවා කරන්න ඕනේ නැහැනේ. කාලෙත් යනවා. ඉතින් දන්නවා දැන් පොල් ගානේ මම කොහොමද කියලා දන්නවා. මගේ කිචන් එකේ ජනෙල්ලේ ඇරියාම පස්සේ මෙන්න මේ විදිහට මම හදලා තියෙන මල් ලස්සනට පේනවා. මට මේක පේන්න මේ විදිහට තියෙන්න ඕනේ. ඉතින් හැමදාම වගේ මම හිතනවා මෙතන වෙනස් කරන්න ඕනේ කියලා. ඒ වුණාට ආයෙ හිතනවා අනේ මේ මල් ටික අයින් කරන්න හිතෙන්නේ නැහැ. මොකද මේ බෝගන් වෙලා එකේ මල් හැමතිස්සෙම ලස්සනට මේ බලන්න හරිම ලස්සන පාටක්. ඒ මල් ගොඩාක් වෙලාවට ගහේ පිපිලා තියෙනවා. ඉතින් අර දිය කූඩලු මලුත් ඉතින් හැමතිස්සෙම හැදෙනවානේ. ඒ ටිකත් හරි ලස්සනට ජනෙල්ලේ ඇරියාම කිචන් එකේ ඉඳලා කැම මේසෙ උඩ ඉඳලා හරි බලනකොට හරි ලස්සනට පේනවා. ඒක නිසා මට ඒවා වෙනස් කරන්න හිතෙන්නේ නැහැ. කමක් නැහැ. එකම විදිහට දැක්කත් මල්නේ මල් දකින්න එක මොනතරම් සුන්දරයිද. ඉතින් අපිට පුළුවන් අපේ අවට වටපිටාව අපේ හිත සතුටු වෙන විදිහට හිත සැනසෙන විදිහට හදාගන්න. ඒවට ලොකුට වියදම් කරන්න ඕනෙත් නැහැ. ඒ වගේම තමයි මම හිතන්නේ ගොඩාක් මහන්සි වෙන්න ඕනේ නැහැ. දැන් ඔය මල් ටික මම දැන් ගොඩාක් කල් ඉඳලා බලන්න හැමදාම මගේ ජනෙල්ලෙන් බලනකොට ඔය මල් ටික පේනවා. පොඩ්ඩක් මම ඒවට පොහොර ටිකක් දාන එක විතරයිනේ කරන්නේ. ඒ ස්වභාවික මල් ගැනනේ මම කිව්වේ. තව දේවල් අපිට කරන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ පුංචි ජෑම් බෝතලයකට බලන්නකෝ මම ප්ලාස්ටික් මල් ටිකක් දාලා ඊට පස්සේ පුංචි ගෝණි කෑල්ලක් අරගෙන කට වටේ මේ විදිහට බැඳලා මේකට මල් ටිකක් දැම්මා. මේක ඉතින් එක තැන්වල එක දවසට ඉල්ලන්න පුළුවන්. ඒ වගේම මේ මල් ටිකත් වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ වගේ පුංචි දේවල් අපිට කරන්න පුළුවන් අපේ ගෙදර ලස්සන කරගන්න. ඉතින් ඔන්න දැන් බත් එක මේ විදිහට ඉදීගෙන එනවා. රතුහාල් බත් එක මෙන්න මේ විදිහට දැන් දුත් දදා තියෙනවා. මම හැමතිස්සෙම කියනවා මේ තමන්ගේ අතින්ම දේවල් කරගත්තාම පස්සේ ඒ දැනෙන දේ ඒක හරිම සුන්දර දෙයක්. තමන්ගේ අතින්ම දේවල් කරාම පස්සේ ඒව දකිනකොට ගස්වල මල් නැගිලා තියෙනවා. එතකොට අපි නිර්මාණයක් කරලා ඒක දකිනකොට හිතට හරිම මානසික සුවයක් දැනෙනවා. ඉතින් මේ බලන්නකෝ මානසික සුවය මට දෙන අනිත් 3 දෙනා. මේ බලන්න ලිලිව නාවනවා. ලිලි හරි ලස්සනට මූණ තියාගෙන ඉන්නවා. සිසිට ඕන දෙයක් කරගන්න කියලා. ඔහොම තමයි. සිසි ගොඩාක් වෙලාවට කරන්නේ උදේට
ඔන්න ඒ විදිහට ලීලීව හොඳට නාවනවා. මේ යාගේ අස්සට ගිහිල්ලා තුරුල් වෙනවා. ඉතින් එයාලගේ කෝලම් බල තව පුංචි වැඩ කර මම ඉතින් උයලා ඉවර වුණා. දැන් නම් ඔන්න බත් එක හොඳට ඉතිලා තියෙනවා. දුන්දදා සාමාන්‍ය සම්බල එක්ක බත් කනකොට අර ඇට තිබිලා කන්න බෑනේ. උදේට සම්බලයි බතු කනකොට මම නම් එහෙම චුට්ටක් විතර බත් එක වැඩිපුර තම්බනවා. එතකොට සම්බලත් එක්ක බත් එක රසට කන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මම බත් එක බෙදාගත්තා. දැන් ඊට පස්සේ යන්නේ මේකට සම්බල ටිකකුත් දාගෙන ඉතින් කන්න තමයි. ඉතින් මහා ලොකු දේවල් කරන්නේ නෑ. ඔන්න ඔය විදිහට හරිම සාමාන්‍ය විදිහට තමයි මම කන්නේ. ඔන්න රතුහාල් බතුයි සම්බලයි දකින්නකොට අර පිටරට ඉඳලා වගේ වීඩියෝස් බලන අයට මම දන්නවා දැන් කටට කෙල එනවා. එහෙම වෙනවා. ඉතින් දැන් ඔන්න අනිත් අයත් හිතනවා හෙටනම් රතුහාල් ටික ගෙනල්ලා සම්බලත් එක්ක බත් කන්න ඕන කියලා. එහෙම දේවල් වෙනවා. මට වුණත් එහෙම තමයි. ওই වීඩියෝ එකක් එහෙම බැලුවාන් පස්සේ කෑම එහෙම දකින්නකොට අනේ මාත් කන්න ඕන කියලා එහෙම අපිට හිතෙනවා. ඒක ඇවිල්ලා සාමාන්‍ය දෙයක්. ඉතින් එහෙනම් සියලු දෙනාම සතුටින් ඉන්න, සැහැල්ලුවෙන් ආදරණීයව ඉන්න. සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි ආයුබෝවන්. මම මහනුවර ප්‍රියන්තීදී සිල්වා.